solid state relays එතකොට මේ වර්ග දෙකක් තියෙනවා මෙතන control voltage එක මෙතන දෙන්න තියෙන්නේ රිලේ එක වැඩ කරන්නේ කොහොමද කියලා මම 230 supply එකක් දුන්නා ඒක පුළුවන් සුබ දවසක් වේවා හැමෝටම අද වෙනස් දෙයක් ගැන කියලා දෙන්න යන්නේ රිලේස් ගැන රිලේස් කිව්වහම ගොඩක් දෙනෙක් දන්නවා රිලේස් වල වැඩ කරන විදිහවල් වැඩ යෙදෙන තැන් මොනවද එතකොට ඒ වගේම තමයි රිලේ එකකින් මොකක්ද අපි බලාපොරොත්තු වෙන්නේ හැම එකක්ම ගොඩක් දෙනෙක් දන්නවා. හැබැයි මේ ගොඩක් දෙනෙක් අහලා නැතුව ඇති solid state relay කිව්වහම මොකද්ද මේ solid state relay එකක් කියලා කියන්නේ? ඒක ගොඩක් දෙනෙක් දන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මෙහෙම නොදන්න කට්ටියට තමයි පොඩ්ඩක් මම මේකේ කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. solid state relay එකක් පිළිබඳව. solid state කිව්වහම ඒක ටිකක් වෙනස් නමක් අපි සාමාන්‍යයෙන් දැකලා තියෙනවා දැන් මේ වගේ මේ පොඩි රිලේස් ඔයගොල්ලෝ 5 pin රිලේස් මේ වගේ දැකලා ඇති ගොඩක් සර්කිට්ස් වල තියෙනවා එහෙම නැත්නම් මේ වගේ රිලේ මොඩියුල් අපි රිලේ මොඩියුල් එකක් කියලා කියනවා රිලේ මොඩියුල්ස් දැකලා ඇති Arduino සර්කිට්ස් වල වගේ වල ඒ වගේම සාමාන්‍ය ඉලෙක්ට්‍රිකල් කරන කට්ටිය මේ වගේ රිලේස් පාවිච්චි කරනවා 14 pin මේ රිලේ එකක් මේ වගේ පාවිච්චි කරනවා ගොඩ දෙනෙක් දැකලා තිබෙන මේ කන්ටැක්ටර්ස් කියන ඒවා මේකත් රිලේ එකේ මොඩල් එකක් තමයි කන්ටැක්ටර් කියලා කියන්නේ අපි 230 applications වලදී එහෙම නැත්නම් 400 volt three phase applications වලදී මේවා ගොඩක් වෙලාට පාවිච්චි කරනවා motors වගේ දේවල් on කරගන්න එහෙම මේවා දැකලා තියෙනවා ගොඩක් කට්ටිය හැබැයි ගොඩක් වෙලාවට කට්ටිය දැකලා නැති දෙයක් තමයි solid state relay එකක් කියලා කියන්නේ මොකක්ද කියලා දැන් මෙන්න මේ තියෙන මේක solid state relay එකක් SSR කියලා මේකේ තියෙනවා ඒ වගේ මේකත් solid state relay එකක් එතකොට මේ දෙක කොහොමද වැඩ කරන්නේ මොනවද මේවල තියෙන විශේෂතා අනිත් අපි දන්න ඉලෙක්ට්‍රොමෙකැනිකල් රිලේ එකකට වඩා මොකද්ද solid state relay එකක තියෙන වැදගත්කම කියන එක තමයි මම කියලා දෙන්නේ ඒ වගේම තමයි මේකේ අපි වැඩ කරන විදිහත් බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියන එක ඇත්තටම කිව්වොත් එහෙම ඉලෙක්ට්‍රොමෙකැනිකල් රිලේ එකක සාමාන්‍ය මේ වගේ රිලේ එකක් ගත්තොත් එහෙම දැන් මේ රිලේ එක නම් ඇතුළ ගොඩක් වෙලාට පේනවා මේ වගේ රිලේ එකක් ගත්තොත් එහෙම මේ රිලේ එකේ තියෙන්නේ ඉලෙක්ට්‍රොමැග්නට් එකක් අපි දන්නවා යම්කිසි ලෝහමය හරයක් වටේට කොයිල් එකක් ඔතලා ඒකට සප්ලයි එකක් දුන්නට පස්සේ ඒක මැග්නට් එකක් වෙනවා කියලා දන්නවනේ කාන්දමක් බවට පත් වෙනවා අන්න ඒ කාන්දම බවට පත්වීමෙන් මේ පැත්තේ තියෙන කන්ටැක්ට් පොයින්ට් එකක් ඇදලා අරගෙන ඔන් කරන එක තමයි සාමාන්‍යයෙන් රිලේ එකක වෙන්නේ. ඉතින් ඕක තව ටිකක් මොඩිෆයි කරලා එකක් ඔන්නකොට තව එකක් ඕෆ් වෙන්නේ. නැත්නම් normally open normally close contacts කියලා අපි දන්නවා එහෙම දෙයක් අහලා. ඒතර ඒ වගේ මේක විවිධ මොඩිෆිකේෂන් කරලා හදා ගන්න පුළුවන්. හැබැයි මෙයාගේ බේස් වෙන තියරි එක මොකද්ද? මෙයාගේ බේස් වෙන තියරි එක තමයි මේ ඉලෙක්ට්‍රොමැග්නට් එකක් කියන එක. ඇතුළේ තියෙන ඉලෙක්ට්‍රොමැග්නට් එකෙන් තමයි මේක on off එහෙම නැත්නම් මේකේ ෆන්ක්ෂන් එක සිද්ධ වෙන්නේ. හැබැයි මේ solid state relay එකක් ගත්තාම solid state relay එකේ හැම ඉලෙක්ට්‍රොමැග්නට් එකක් නැහැ. මේක ඇතුලේ තියෙන්නේ ඇත්තටම කිව්වොත් BJT එහෙම නැත්නම් අපි කියන ට්‍රාන්සිස්ටර් එකක් කියන. ට්‍රාන්සිස්ටර් එකක් වගේ උපකරණයක් තමයි තියෙන්නේ. ඒක ටිකක් මොඩිෆයි කරලා ෆෙට් එකක් එහෙම නැත්නම් ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර් එකක් ගොඩක් වෙලාවට ඒ වගේ දෙයක් තමයි මේකේ යොදාගන්නේ. මොකද මේවල මේ ඇතුලේ අර කියන ඉලෙක්ට්‍රෝ මෙකැනිසම් එක නෑ. මේකේ තියෙන්නේ අර්ධ සන්නායක නැත්නම් සෙමිකන්ඩක්ටර් වලින් හැදුණු හරයක් තමයි තියෙන්නේ. එතකොට මේකේ තියෙන ඔය කියන ට්‍රාන්සිස්ටර් එක එහෙම නැත්නම් අපි කියන IGBT එකක් ගොඩක් වෙලාවට insulated gate bipole junction transistor කියලා. එහෙම දෙයක් තමයි මේක ඇතුලේ තියෙන්නේ. එතකොට මේක අර ඉලෙක්ට්‍රොමෙකැනිකල් රිලේ එකකට වගේ කොයිල් එකක් වැඩ කරලා on off කරන්නේ නැහැ. මේකේ තියෙන ට්‍රාන්සිස්ටර් එක බයස් කරලා තමයි අපි මේක on කරන්නේ. ඒතර එකක් හෝ ට්‍රාන්සිස්ටර්ස් කීපයක් තියෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ කෙසේ වෙතත් අපි දන්නවා මේක ඇතුළේ එතකොට තියෙන්නේ මොකද්ද? අර ඉලෙක්ට්‍රොමෙකැනිකල් කොයිල් එකක් නෙවෙයි. ට්‍රාන්සිස්ටර් වගේ සෙමිකන්ඩක්ටර් ඩිවයිස් එකක් තමයි තියෙන්නේ. ඒතර මේක කන්ට්‍රෝල් කරන්න යම්කිසි වෝල්ටේජ් එකක් දෙන්න පුළුවන්. කන්ට්‍රෝල් වෝල්ටේජ් එක. ඒතකොට මේකෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෝල්ටේජ් එකකුත් තියෙනවා. ඒ වගේම මේක කන්ට්‍රෝල් කරන්න මේ රිලේ එක කන්ට්‍රෝල් කරන්නත් යම්කිසි වෝල්ටේජ් එකක් අපි දෙන්න ඕනේ. එතකොට මේකේ මේ රිලේ එක ගත්තොත් එහෙනම් මේකේ තියෙනවා SSR input කියලා තියෙනවා 3 to 32 volt DC. ඒ කියන්නේ මේක වෝල්ට් 3 ඉඳලා 32 දක්වා මේකේ ඉන්පුට් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක කන්ට්‍රෝල් කරන්න ගන්න පුළුවන් වෝල්ට් 3 ඉඳලා 32 දක්වා.
ඒ වගේම තමයි මේකෙන් අපිට ක්‍රියාත්මක කරවන්න පුළුවන් වෝල්ට් 5 ඉඳන් 60 වෙනකම් අපිට වෝල්ට් එකක් කන්ට්‍රෝල් කරගන්න පුළුවන් අවුට්පුට් එකේ ස්විචින් කරලා. ඒ වගේම තමයි මේකෙත් අපිට 3 ඉඳන් 32 දක්වා වෝල්ටේජ් එකක් මේකෙන් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඒ වගේම මේක 3 phase ඔයාලට පේනවා මේකේ මේ අපිට තියෙනවා පෝල්ස් 3ක් එක පැත්තක 3ක් තියෙනවා කියන 6ක් තියෙනවා. මේකෙන් අපිට 3 phase load එකක් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ මේක සාමාන්‍ය මේවා ගොඩක් පොඩි ඒවා SSR වල සාමාන්‍ය පොඩි රිලේස් තමයි මේ තියෙන්නේ. මීට වඩා ගොඩක් ලොකු රිලේස් අපිට ඉන්ඩස්ට්‍රි එකේ හම්බ වෙනවා. එතකොට මේකේ තියෙන වාසිය ගත්තොත් එහෙම මේකේ වාසිය තමයි මේක මේ අර ඉලෙක්ට්‍රෝමෙකානිකල් රිලේ එකක් වගේ ශබ්ද බද්ද නැහැ මේකේ. දැන් මේකක් සාමාන්‍ය වැඩ කරන ටික් ටික් ගාලා සද්දයක් එනවා. මොකද මේ ඇතුළේ තියෙන මෙකැනිසම් එක වැඩ කරනකොට මේ මැග්නට් එක මැග්නටයිස් වෙලා වදිනකොට ටික් ගාලා පොඩි සද්දයක් එනවා. හැබැයි මේ වල එහෙම කිසිම සද්දයක් නැහැ. මොකද මේකේ IC එකක් එහෙම නැත්නම් මේ ට්‍රාන්සිස්ටර් එකක් බයස් වීමක් නෙවෙයි. ට්‍රාන්සිස්ටර් එක ඔන් වීමක් වෙන්නේ. ට්‍රාන්සිස්ටර් එක ඔන්නකොට කොහෙත්ම සද්දයක් එන්නේ නැහැ. ඒ හින්දා මේක නිශ්ශබ්දයි. ඒ වගේම තමයි ඇතුලේ ගෙවෙන පාර්ට්ස් ගෙවීමට ලක් වෙන පාර්ට්ස් මේක නේ. කියන්නේ මූවින් පාර්ට්ස් මේකේ තිබුණාට මේ SSR එකේ අපිට ඒවා දකින්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ වගේ රිලයබිලිටි ගත්තාම කල්පනාත්මක ගත්තාම SSR එක ඉතාම හොඳ කල්පනාත්මකක් තියෙනවා. ඉලෙක්ට්‍රෝමෙකානිකල් එකට වැඩි. ඉතින් ඒවා තමයි මේකේ තියෙන වාසිය. දැන් මේක තමයි solid state relays. එතකොට මේ වර්ග දෙකක් තියෙනවා මෙතන. එතකොට එකක් ටිකක් ලොකු heat sink එකක් එක්ක තියෙන මොඩල් එකක් තියෙන. එතකොට මේකෙත් ඔයාලට පේනවා මෙතන control voltage එක මෙතෙන්ට දෙන්න තියෙන්නේ 332 අතර voltage එකක් මේකට දෙන්න පුළුවන්. ඒ වගේම මෙතන pin 6ක් තියෙනවා A2 B1 B2 C1 C. මේවා තමයි එතකොට අවුට්පුට් වලට අපි දෙන්නේ. මේ පැත්තට මොකක් හරි සප්ලයි එකක් ඉන් කරලා මේ පැත්තෙන් මෝටර් එකකට වගේ අවුට් එකක් දෙන්න පුළුවන්. රිලේ එකක්. එතකොට මේක ලොකු හීට් සින්ක් එකක් එක තියෙන්නේ. මොකද්ද මේකේ ක්‍රියාත්මක වෙද්දී යම්කිසි හීට් එකක් ජෙනරේට් වෙන්න පුළුවන්. ඒක නිසා ඒක මගහරව ගන්න තමයි හීට් සින්ක් එකක් එක තියෙන්නේ. දැන් මේ පොඩි රිලේ එක ගත්තත් මේකෙත් අපිට හීට් සින්ක් එකක් දාන්න පුළුවන් මේ පැත්තට මෙටල් සයිඩ් එකක් මේ පැත්තේ තියෙන්නේ. මේක අපිට කොහොමද හයි කරනකොට ලෝහමය තැනකට හයි කරන්න ඕන. මේකේ තියෙන හීට් එක ජෙනරේට් වෙන හීට් එක අයින් වෙන්න. ඒතර මේකේ තියෙනවා SSR 10D DD කියලා මේකේ රිලේ එක. මේකේ ඉන්පුට් මේක තමයි තියෙනවා ඉන්පුට් 3 to 32 වෝල්ට් DC දෙන්න පුළුවන්. ඒ වගේම තමයි අවුට්පුට් එක අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් 5 to 60 VDC මේ පැත්තේ තියෙනවා. ඒතර මේ වර්ග දෙකම අපිට ඔය වගේ දැක ගන්න පුළුවන්. හරි අපි එතකොට බලමු මේකේ මේ රිලේ එක වැඩ කරන්නේ කොහොමද කියලා. මම 230 සප්ලයි එකක් දුන්නා මේ වගේ පැත්තකට. එතකොට මේකේ A1 B1 කියන දෙකට මම 230 සප්ලයි එක දීලා තියෙනවා. බල්බ් එකක් සෙට් කරගෙන තියෙනවා මේ වගේ. එතකොට මේ බල්බ් එකත් එක්ක අපි බලමු දැන් මෙතන මම පවර් පැක් එකක් තියෙනවා මගේ. පවර් පැක් එකෙන් මම මේ වගේ 12 හදාගෙන තියෙනවා. 12 එක මම දීලා බලමු මේකට. එතන මේකේ අපි ඔය 12 කියන සප්ලයි එක 12 වෝල්ට් DC දෙන්න වන්න මේ ඉන්පුට් කියන තැනට ස්ටිව් ඔය වගේ අපිට පුළුවන් මේ විදිහට බලා ගන්න මේක. එතන ලයිට් එක පත් වෙනවත් එක්කම මේ පැත්තට ඔය සප්ලයි එක සම්පූර්ණයෙන් යනවා. එතන මේක ඕන් එකක් අපිට මෙහෙම control circuit එකක් දාලා මොනවා හරි ඉතින් ඔය විදිහට කරගන්න පුළුවන්.